ඒකවා දන්නවා ඒ ගීතය කොච්චර ජනප්‍රියද, ඒ ගීතයට කොච්චර ප්‍රතිචාර හම්බ වෙනවද කියලා. ඉතින් ගීත ගැන මම කතා කරන්න කැමති නැහැ. මොකද මේ මම ගායනා කරන සංගීතවත් කරන ගීතයක තියෙන නිසා. මමයි ආදිත්‍ය දෙන්නම ගොඩක් සන්තෝෂයි. ඒ වගේම අපි දෙන්නම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයින්ට. මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ගීතයක අයිතිකාරයෙක් ඉන්නවා අපිත් එක්ක ආදරණීය තරුවක් චිත්‍රපටිය බලන්න ඇවිල්ලා ඉන්නවා. ඔහු නමින් සංක දිනෙත්. ඉතින් සංක චිත්‍රපටිය නැරඹුවා. ගායකයෙක් විදියට සහ ප්‍රේක්ෂකයෙක් විදියට මේ චිත්‍රපටිය කොහොමද දැනෙන්නේ? මට සහෝදරයෙක් විදිහට මිත්‍රයෙක් විදිහට මම ගොඩක් සන්තෝෂ වෙනවා මේ චිත්‍රපටියේ රූපරාමු දිහා බලද්දී. මොකද මේ චිත්‍රපටියේ ඉන්න හැමෝම අපි බොහොම හොඳට දන්න අඳුරන අය. ඉතින් මට ගොඩක් සන්තෝෂයි. අපි දන්න අඳුරන මිනිස්සුන්ට එකට එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ට ලස්සන අත්දැකීමක්, ලස්සන නිර්මාණයක් දෙන්න ඒ අරගෙන තියෙන උත්සාහයට. ඉතින් විශේෂයෙන්ම ගීත ගැන මම කතා කරන්න කැමති නැහැ. මොකද මේ මම ගායනා කරන සංගීතවත් කරන ගීතයක තියෙන නිසා. ඒක ඕගලන්ට බාරයි. ඕගොල්ලෝ ඇවිල්ලා ගැන ඕගොල්ලන්ගේ ගුණදොස් ගයන්න වයන්න. නමුත් මේ චිත්‍රපටිය ඔයගොල්ලෝ හැමෝම බලන්න. මොකද චිත්‍රපටිය බලලා තමයි මේක එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. අපි කොච්චර ඔයගොල්ලන්ට කිව්වත් ඔයගොල්ලෝ මේක දකින්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන්, ඔයගොල්ලන්ගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකෙන්. ඉතින් ප්ලැට්ෆෝම්ස් වලට එහා ගිය සිනමැටික් එක්ස්පීරියන්ස් එකක් ගන්න හෝල් එකට එන්න, හෝල් එකට ඇවිල්ලා මේක බලන්න. සංක ඔයාගේ ගීතයක් මේ දවස්වල ඉතාමත් ජනප්‍රියත්වයට පත් වෙලා හොඳ ප්‍රේක්ෂක ආදරයට පත් වෙලා තියෙනවා ඒ ගීතය. ඉතින් මේ ගීතයට හම්බෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේද? ඒකවා දන්නවා ඒ ගීතය කොච්චර ජනප්‍රියද, ඒ ගීතයට කොච්චර ප්‍රතිචාර හම්බ වෙනවද කියලා. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ මම වැඩි කතා බහ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මම නිතරම මගේ වැඩේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ සින්දුව මම කරලා ඉවරයි. ඉතින් මම ඒක මිනිස්සුන්ට දීලත් ඉවරයි. ඉතින් ඒගොල්ලෝ තීරණය කරයි සින්දුව කොච්චර අරගෙන යනවද නැද්ද කියලා. නමුත් මට සන්තෝෂයි. මොකද සින්දුව ගොඩක් අය කවර්ස් කරලා තිබ්බා. ඉතින් මම විතරක් නෙවෙයි මමයි ආදිත්‍ය දෙන්නම ගොඩක් සන්තෝෂයි. ඒ වගේම අපි දෙන්නම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයින්ට මේ ගීතය ජනප්‍රියත්වයට පත් කරාට. ඉතින් බොහොම ස්තුතියි සංක අපිට මේ අවස්ථාව ලබා දුන්නට. සංකගේ ඉදිරියේදී කරන්න තියෙන සියලු වැඩකටු සාර්ථක වෙන්න කියලා අපේ YouTube නාලිකාවේ සුබ දෙනවා. ඔයාට ජයෙන් ජයම වේවා. ලංකාවට වටින දේවල්, හොඳ දේවල් මේක හරහා ජනගත කරන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.